फ्रेश माल ने මේ දින ඔක්කොම ෆ්‍රෙෂ් මල් වල මාර ලස්සනයි. ලස්සන පම් වලින් වගේ හදපු වට්ටි ටික. මේ ඒරියා එකෙම තියෙන ඔක්කොම යුරෝ 1යි. අනේ යාළුවනේ අක්කා මේක ගන්න හදන්නේ. හෙලෝ ආයිබෝන් ගයිස්. ඔන්න ඉතින් අද අපි ආවා ඉතාලියේ මෙර්කාතෝ එකට. ඉතාලි භාෂාවේ මෙර්කාතෝ කියලා කියන්නේ පොළට. ඒ වගේම මේ පොළේ විශේෂත්වය තමයි මාසෙකට මේ පොළ දෙපාරයි තියෙන්නේ. ඒ කියන්නේ සති දෙකකට එක බදාදාවක තමයි මේ පොළ තියෙන්නේ. එහෙනම් ගයිස් එන්න ඔයාලා හැමෝම මාත් එක්ක යන්න මේ පොළේ තියෙන්නේ මොනවද කියලා බලන්න. ආසන්න වශයෙන් අද නම් යුරෝ රේට් එක තියෙන 350ක් වගේ. ඔයාලා මේ මම මේක පෙන්නන හැම ගානක්ම වගේ 300 වගේ වැඩි කරලා බලන්න. එතකොට සාමාන්‍ය අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ 350ට වඩා 300න් වැඩි කරලා බලන එක ලේසියිනේ. එතන තියෙනවා ෆස්ට් ටික. යුරෝ 10 නේ 3ක් නේද මේ ජෝඩු 3ක් එක ලාභයනේ මෙතන එකක් යුරෝ 23යි මේ ග්ලව්ස් නේද අයිස් කැප් යුරෝ 5යි එතන මේ කඩේ නම් දිගටම තියෙන්නේ ඒ වගේ දේවල් ටිකක් තමයි shoes ice cap gloves තන තියෙනවා ග්ලව්ස් සෙට් එකක් මෙන්න මෙතන තියෙනවා ඔක්කොම තියෙන්නේ මල් වර්ග ෆ්‍රෙෂ් මල් නේ මේ තියෙන ඔක්කොම ෆ්‍රෙෂ් මල් වර්ග මේක යුරෝ 10යි 4යි යුරෝ 5යි 10යි මාර ලස්සනයි ක්‍රිස්මස් එකට හදපුනේ මෙතන යුරෝ 12යි 18යි තනත් තියෙන ලස්සන මල් සෙට් එකක් මේ ඔක්කොම ෆ්‍රෙෂ් මල් මේ ක්‍රිස්මස් ඩෙකරේෂන් නේ යුරෝ 4යි 5යි ෆ්‍රෙෂ් මල් මේ ඔක්කොම තියෙන ෆ්‍රෙෂ් මල් ජැකට් එකක් තියෙනවා Metà prezzo? È l'ultimo 50% termico, cappuccio staccabile, ceniera, bottoni e ti faccio 69, sarebbe 89, metà prezzo 89, sarebbe 169 regolare. Ti do via qualcosa perché l'ho finiti tutti. No, c'è più piccolo, modelli così. 69 ne? Quello lì è una taglia un po' grande, se ti serve grande. Sì, è grande. කීයද එක කිව්වේ 50ක් අඩු කරලා දාලා 69ක් කරනවා 69 ගර්ල්ස් වලට දිනන ගයිස් ලස්සන දුම් ටික ලස්සන වට්ටි ටික
එන්න මෙතන තියෙන බෑග් ටික. කීයද ඒක? ගණන් ගහලා නැහැ නේ. ලස්සන බෑග් ටිකක් තියෙනවා මෙතන. මෙන්න මෙතන තියෙනවා guys යුරෝ 15 මේ සෙට් එක. 15යි 18යි යුරෝ 20යි. යුරෝ 25යි 29යි 18යි නේ. सामान्य में शॉपिंग हॉल वोटा में गणंग अडुई नේද? යුරෝ 20යි මේක. ඒක පෙන්නන්න පොඩ්ඩක්. මේක යුරෝ 15යි. ඒක ලාභයිනේ ලස්සනයි. ඔන්න අපි අක්කටත් හිත ගිහිපු ජැකට් එකක් හම්බුණා. Ciao. බොයිස් ලගේ ජැකට් ටිකක් තියෙනවා. ප්‍රයිසස් නම් ගහලා ඒක ගහම prices නම් ගහලා නැහැ. සාමාන්‍ය හොඳ ජැකට් ටිකක් තමයි මේ තියෙන්නේ. යුරෝ 100යි 200යි අතර තමයි මේකේ ගණන් අපි නිකන් ඇහුව බලන්න. මෙතනක් තියෙනවා බ්ලවුස් ඔක්කොම වින්ටර් එකට අඳින ඇඳුම් වර්ග තමයි ඉතින් තියෙන්නේ. ගයිස් මේ පොලේ ඒ කාලේ ඉඳන් තියෙන ගොඩක්ම දේවල් තියෙන වින්ටර් එකට අඳින ඇඳුම් වර්ගම තමයි. ඉතාලියේ ගොඩක් ප්‍රසිද්ධ පළාත් තමයි මේ. සාමාන්‍ය ඉතාලි ජාතික හැම කෙනෙක්ම වගේ නම මේ පොලට අනිවාර්යෙන්ම නිකන් හරි ඇවිදලා යන්නේ නෝ. බඩු ගත්තේ නැතුණත් ඇවිදින්න හරියනවා. මෙන්න මේක තියෙනවා guys යුරෝ 15යි. ඒක 76යි. මෙතන ගහලා දෙනවා යුරෝ 15යි කියලා. Però la XL ce l'ho solo nella tinta cammello. In blu o M o L? La L sarà piccola per La L guardi, allora, la voleva questa o il modello così? quello lì mi sembra più però questa è piccola. Se è piccola quella è piccola. Peccato, grazie. Mi spiace. Quanto costa? 15. 15 euro. Quello è il prezzo regolare, normale in negozio. මෙන්න මේක තියෙනවා guys යුරෝ 15යි. මේක නම් මාර ලාභයි. හොඳ යුරෝ 15යි. ඉතින් වගේ නේද? මේක දාලා බලමුද? O quella lì o questa qua, così. Sì, sì. Io ho la pantaloni con le ඒක හරිනේ. ලොකුම නෑනේ.
පොඩ්ඩක් දිගන්න. රාප්සේ. Ecco te. රාප්සේ. E 5. Ciao, Ciao, ciao. grazie, ciao. මෙන්න මෙතන තියෙනවා guys ladies jacket set එක. Guys. Guys ne? Quanto costa? Prima 40, metà 20. Metà 20? Metà che è il 50%. මෙන්න මේක තියෙනවා යුරෝ 20යි. 50 ඩිස්කවුන්ට්. 150 ඩිස්කවුන්ට් දාලා. ඇත්තට මේ ෂොප් එකකින් ගත්තොත් නම් මේ යුරෝ 150ක් විතර එනවා. 100ක්වත් වෙනව නේද යුරෝ අඩුම. මෙන්න මෙතන තියෙනවා ladies jacket set එක. අනේ යාළුවනේ අක්කා මේක ගන්න හදන්නේ. කීයද මේ කිව්වේ යුරෝ 20යි නේ? ඉස්සර ලාභයි. කිකිලික් වගේ. මේ තියෙන ජැකට් තමයි යුරෝ 999 මේ සෙට් එක. කොට වඩා වගේ තමයි. සාමාන්‍ය 150කටත් වඩා ෂොප් එකකට වඩා මේකේ ගොඩක් ගණන් අඩුයි හැමදාම වගේ. ජැකට් සෙට් එකක් තියෙනවා යුරෝ 3යි. මේ සෙට් එකේ තියෙනවා යුරෝ 5යි. මේ සෙට් එකේ තියෙනවා යුරෝ 12යි. ජැකට් මම තමයි ඉතින් ගොඩක් තියෙන්නේ. ඉන්ට් එකට අඳින්න. ගර්ල්ස් ලට තියෙනවා සාමාන්‍ය ගොඩක් ලස්සන ජැකට්. baby item. නත්තලට සරසන්න ගන්න දේවල් මේ තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා බොයිස් ජැකට් එක. ඒක ලස්සනයි. මේ මොනවද මේ පින්ට් එකට අර පෙරවන්න ගන්න හැදිනේ. යුරෝ 15යි. එහා පැත්තේ තියෙන 10ට සෙට් එකක් තියෙනවා. මෙතන තියෙනවා මේ සෙට් එක. මේ සෙට් එක යුරෝ 5යි. මේ ජෝඩු 3ක් තියෙනවා. යුරෝ 1යි. මේ යුරෝ 1යි නේ. එතන තියෙන අන්ඩර්වෙයාර් සෙට් එකක් බොයිස් ලගේ යුරෝ 2යි. එතනක් තියෙන ඇඳුම් සෙට් එකක් යුරෝ 3යි. එතන තියෙනවා ජැකට් එකක් බොයිස් ලගේ. ඒක නම් ලස්සනයි. ලෙගින් දෙක. කීයද? යුරෝ 1යි නේ. Grazie mille. Ciao. Buona giornata. මේ ක්‍රිස්මස් එකට ඩෙකරේෂන් වලට තියෙන අයිටම් දෙකක් තියෙනවා මෙතන. Puoi cambiare con quello? Quanti gliene do signora? 4? Ci sono 30 pacchi. 4? Cioè, devi tagliare? No, sono già pretagliati, come lo scotch, lo strappi e dopo lo usi come questi, uguale, solo che questi costa 3 euro di 5. Quelli lì sottili ma vanno benissimo. Li diamo ai bar, alle pizzerie, ai ristoranti, prendono tanto. Quanti Una di va bene? ora ti tolgo qualcuno di questi.
ක්‍රිස්මස් ඩෙකරේෂන් තියෙනවා වතුර බෝතල් කෑම් පෙට්ටි ඒ වගේ දේවල් ටිකක් තමයි මෙතන තියෙන්නේ. දැන් නම් කට්ටිය බඩු වයින් කරන ගමන් දෙන්නේ. පහලවට දෙන්න එක මොන්නේ බැලි මොකද්ද? අර පියුමියන එක පහලවට දෙන්න. එතන තියෙනවා මේස් යුරෝ 10ක්. එතන නම් පොඩ්ඩක් ගන්න වැඩි. හැබැයි හොඳ බ්‍රෑන්ඩඩ් ටිකක් තියෙනවා. පාක කියන බෑන්ඩ් එක මෙතන තියෙනවා යුරෝ 10යි. මේ ගර්ල්ස් ලගේ ඇඳුම් වගේ. එක යුරෝ 15යි බොයිස් ලගේ ෂර්ට්. පිජාමා පිජාමා කියන්නේ මේකදනේ. පිජාමා සෙට් එක. යුරෝ 15. පිජාමා කියලා ගහලා තියෙනවා. ලේඩිස් ජැකට් සෙට් එක. ඒ වුණා ලස්සනයි. ලේඩිස් ඇඳුම් තමයි ගොඩක්ම තියෙන්නේ. යුරෝ 40. ඒක නම් 40 ලාභයි. ජැකට්ම තමයි ඉතින් තියෙන්නේ. මේ පැත්තේ තියෙන ගර්ල්ස් අයිටම්. No, no, ma anche se posso darti, se non la possibilità di non darti, non ti darmi. මේ පොළ වින්ටර් එක නිසා ප්‍රමාණයෙන් ගොඩක් අඩු. සමයක කාලයට මීට වඩා ගොඩක් ලොකුවට තියෙනවා පොළ. යුරෝ 4යි. ක්‍රිස්මස් ඩෙකරේෂන් නේ. ඒ මොනවද? මේ අර බිල්ලට දාන්න. පින්ට් එකට යූස් කරන්නේ එහෙම තමයි තියෙන්නේ ගොඩක්. යුරෝ 3යි 4යි 5යි. ලෙගින් තියෙන යුරෝ 4යි. එතන තියෙන මේස් යුරෝ 4යි. මෙතන තියෙන බොයිස් ලගේ යුරෝ 6යි. එතන තියෙන යුරෝ 5යි. ක්‍රිස්මස් එකට දාන්න තියෙන මේස් නේ. ලස්සනයි මේ මේස් ටික. යුරෝ 3යි. එතන ජැකට් සෙට් එකක් තියෙනවා යුරෝ 5යි. ජැකට් කියන්නේ මේ ජර්සි නේ. වින්ටර් එකට දාන්න තියෙන සෙට් එකක් යුරෝ 4යි. එතන තියෙනවා බ්‍රෑන්ඩඩ් වොච් ටිකක්. මේ නම් පොලේ තියෙනව නෙවෙයි මේ ෂොප් එකේ තියෙනව තමයි ඩිස්ප්ලේ කරලා තින්නේ. සාමාන්‍යයෙන් මේ තියෙන වොච් එක යුරෝ 400-500ක් විතර. මේ සෙට් එක දෙනවා යුරෝ 19යි. මේ පැත්ත එකක් 19. ඉස්සන පම් වලින් වගේ හදපු වට්ටි ටිකක්.
ලස්සන ජැකට් එකක් තියෙනවා. යුරෝ 139ක්. මේ සෙට් එක තියෙනවා යුරෝ 10යි. යුරෝ 10ක් කියන්නේ ආසන්න වශයෙන් ලංකාවේ රුපියල් 3500ක් වගේ. මේ සෙට් එකේ තියෙනවා යුරෝ 15යි. නෑ 39. යුරෝ 39ක් වෙනවා. ඔව්. මෙතන ගාලා 100ක් කොටුන්. යුරෝ 39යි මේ හැම එකම. ලස්සන කලර්ස් ටිකක් තියෙනවා. මේ පැත්තේ තියෙන බේබි වෙයා අයිටම් ටික. ඉතින් තියෙනවා ගයිස් අයිස් කැප් ටිකක්. යුරෝ 20ක් වෙන එකක්. මෙතන සෙට් එකකුත් තියෙනවා යුරෝ 15 20 10. කීයද මේ? මේක වෙන යුරෝ 97ක්. ලංකාවේ සල්ලි වලින් යුරෝ රුපියල් 35000ක් වගේ. යුරෝ 10යි මේ සෙට් එක. යුරෝ 15යි ෂර්ට්. ඉතින් තියෙන බ්‍රෑන්ඩඩ් ජැකට් සෙට් එක. අයිස් කැප් ග්ලව්ස් මේවම තමයි ඉතින් තියෙන්නේ ගොඩක්. මෙතන සෙලෝ ටේප් බලුප් වර්ග. මේ ඒරියා එකේම තියෙන ඔක්කොම යුරෝ 1යි. බැටරි කෑලි යුරෝ 1යි නේ? යුරෝ 1යි. මේවත් යුරෝ 1යි. එතන තියෙනවා යුරෝ 2යි මේවා. මේ එකක්ම යුරෝ 1යි. 2යි මේ සෙට් එක යුරෝ 2යි. यहाँ पे तीन आइस कैप सेट है यूरो 5යි. तने කන්නාඩි යුරෝ 1. ඉතින් දින පොඩි ළමයිගේ බෑන්ඩ් නත්තල් හදපු යුරෝ 1යි. ඔන්න මේ දෙන්න අරගනිපුවා. Grazie, ciao. ඒ සයිස් එකනේ. ඉතින් ඩෙලිම් කලිසම් සෙට් එක. ඩෙලිම් කියන්නේ ඩෙලිම් නෙමෙයි මේ හොඳ ෆැබ්‍රික් එකක් තියෙන මේක වින්ටර් එකට මන්දින ඒවා තමයි. මේ තියෙන ඩෙලිම්. මෙතන තියෙන පර්ස් ටිකක්. ජර්සි තියෙනවා.
දැන් 12:44 යි වෙලාව. දැන් ටික ටික වඩු ටික අස් කරගන්න ගමන් ඉන්නේ කට්ටිය. උදේ 8:00 වගේ තමයි මේ පොළ පටන් ගන්නෙ. දවල් 2 වගේ වෙද්දි පොළ ඉවර වෙනවා සාමාන්‍යයෙන්. 2 වගේ වෙනකොට ඔක්කොම අස් කරනවා බඩු. ඔය විදිහට තමයි ඉතින් ඉතාලියේ පොළක් බලා ගන්න පුළුවන්. අපත් මිස්ටර් ජාවෝ ෆැමිලි එකට එකතු වෙලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. චාෝ.